මතක තියාගන්න. අපි ජීවිතේ සතුටෙන් හිටපු දවසක් තිබ්බනම් ඒ සතුට නිට්ටයයිද අනිත්‍යයිද? අනිත්‍ය වුණාද නැද්ද? අනිත්‍යයි. දැන් ඔබ දුකින් ඉන්නවා නම් ඔය දුකත් අනිත්‍යයි. ඔයාලට ඒක විශ්වාස කරන්න බැයි නම් සමහර අයට හිතෙන්න පුළුවන් දුක අනිත්‍ය වෙන්න පුළුවන්. ඒ වුණාට මගේ දුක නම් අනිත්‍ය නෑ, මං හැමදාම දුක් විඳින කෙනෙක් කියලා ඔබට හිතෙනවා නම් අනිත් ජීවිතේට එකපාරක් බුදුරජාණන් වහන්සේගේ වචනේ විශ්වාස කරන්න. සබ්බේ සංඛාරා අනිච්චා කියලා. හැම සංස්කාරයක්ම අනිත්‍යයි කියලා. වෙනස් වෙනවා. වෙනස් වෙනවා. සබ්බේ සංඛාරා අනිච්චා කියලා හිතට ගත්තොත් ආදරය කරන අය වෙනස් වෙද්දී බුදුරජාණන් වහන්සේට ආදරයක් හිතෙනවා. ඇත්ත කිව්වා කියලා. අනිත්‍යයි. එයාලා වෙනස් වෙනවා. දරුවෝ වෙනස් වෙද්දී සබ්බේ සංඛාරා අනිච්චා කියලා සියලු සංස්කාරය අනිත්‍යයි කියලා අහලා තිබ්බනම් බුදුරජාණන් වහන්සේට ආදරයක් හිතෙනවා. බුදුරජාණන් වහන්සේ අපිට ඇත්ත කියලා දුන්නා කියලා. හැම සංස්කාරයක්ම අනිත්‍යයි. දුවේ පුතේ කවදා හරි දවසක අපිට අම්මව නැති වෙනවා. නේ ඒ කවදා හරි වෙනවා. එක්කෝ යාළුවට අපි නැති වෙනවා, නැත්නම් අපිට යාළුවා නැති වෙනවා. තාත්තා කවදා හරි දවසක අපිට නැති වෙනවා. අපි ගොඩාක් ආදරේ නම් කාට හරි කවදා හරි නැති වෙනවා. අපි එදාට මුහුණ දෙන්න ඕන නේද? අපි එදාට හිත හදාගෙන තියාගන්න ඕන නේද? ඒ නිසා ජීවිතය කියන එක පොඩ්ඩක් කල්පනා කරලා එක දවසකට මුහුණ දෙන්නවත් හදාගන්න. සමහර ස්වාමිවරු මැරුණට පස්සේ බිරිඳ ඒ මත්තෙම මැරුණොත් දැන් පසුගිය කාලේ වුණා මහත්තයාට නෝන ගොඩාක් ආදරේ. මහත්තයා හදිසියෙ කොරෝනා වලින් මැරුණා. නෝන ඒකම හිතලා ෂොක් වෙලා පහුවදා නෝන මැරුණා. අවුරුදු 3 දරුවයි අතේ දරුවයි තනි වුණා. තාත්තා නැති වෙච්ච ගමන් අම්මා දරුවන්ගේ වගකීම ගත්තා නම් මේ දරුවන්ට මං අයියක් වෙන්න ඕන කියලා. මං ඇඬුවොත් වැළපුණොත් මේ දරුවා චූටි අතේ දරුවට කිරි නෑ කියලා. මං නිදි වැරුවොත් මේ චූටි දරුවට කිරි නෑ කියලා. මං ඇයි තවත් ප්‍රාණයක් මරන්නේ කියලා. ගත්තනම් අම්මට අර දුක දරා ගන්න තිබ්බා. දුක දරා ගන්න තිබ්බා. දුක එන්නේ නැතුව නෙවෙයි. දුක එනවා. මේ බුදුබණ පද වලින් කරන්නේ දරා ගන්න හිතක් හදනවා. දරා ගන්න හිතක් තියෙන කෙනාට ඇත්ත අවබෝධ වෙනවා. ඇත්ත අවබෝධ වෙනකොට සංසාරෙම දුක නැති වෙලා යනවා. ඉස්සෙල්ලාම දුක නැති වෙන්නේ. ඉස්සෙල්ලාම දුක දරා ගන්න ඕන. දුක දරා ගන්න කෙනාගේ හිත මෝරනවා. මෝරණ කෙනාට සත්‍ය අවබෝධ වෙනවා. සත්‍ය අවබෝධ වෙනකොට සංසාරයක දුක නැති වෙනවා. එහෙමයි වෙන්නේ. මේව නිත්‍ය දේවල් නෙවෙයි. ඔබ ඉවසන බව, ඔබ දරා ගන්න බව කවුරුත් දන්නේ නැතුව වෙන්න පුළුවන්. හැබැයි ඔබට ලොකු වාසියක් තියෙනවා. ඒ තමයි ඉවසන කෙනාට මැරෙන මොහොතේ පිනක් සිහි වෙනවා. මැරෙන මොහොතේ පාපයක් සිහි වෙන්නේ නැහැ ඉවසන කෙනාට. සිහි මුලා නොවි මැරෙන්න පුළුවන්. එතකොට නරක ලෝකෙක උපදින්නේ නැහැ. ඔබ ඉවසන කෙනෙක් නම් ඔබගේ මරණින් මත්තේ උප්පත්තිය දුක් නැති තැනක. දැන් විඳින දුක නැහැ. ඔබ ඉවසන්නේ නැත්තම් පොඩි දෙයකට කලබල වෙනවනම්, කෑකොස්සන් ගන්නවනම්, දුක් බරින් මිරිකී යනවනම් අවසානයේ මැරෙන මොහොතේ සමහර වෙලාවට බට ගහලා ඒ වේදනාව කොහොමද දරාගන්නේ? හදවත නතර වීගෙන එනකොට සමහරට කෘත්‍රිම ශ්වසනයේ දෙන්න සමහරට පපුව උඩ නැගලා පපුව මෙරිකනවා. කොහොමද ඉවසන්නේ? දරුවෙක් අහල පහලක නැහැ. කාමරයක තනි වෙලා. කොහොමද එදාට ඉවසන්නේ? දැන් ඔබ ඉවසන්නේ නැහැ කියන්නේ. දැන් ඔබ කලබල වෙනවා කියන්නේ මරණ මොහොතේ ඔබට ලොකු භයානක අනතුරක් තියෙනවා. ඉවසන්න පුරුදු වෙමු.